හරි. මේ වීඩියෝ එකකින් අපි ප්‍රස්ථාරවල හැඩ ගැන සම්පූර්ණ කතා කරනවා. විශේෂයෙන්ම අපේ භෞතික විද්‍යාවේ වගේම ජීවිතයේ අපේ ඉදිරියදා විවිධ විෂයන් වලදී හම්බෙන මූලික ප්‍රස්ථාර වල සියලු හැඩ ගැන අපි කතා කරමු ටක් ගාලා පොඩි වෙලාවක් කරගෙන මේ වීඩියෝ එකේ. අපිට මූලික වශයෙන්ම හම්බෙන ප්‍රස්ථාරයක් තමයි y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරය. y සමානයි mx. y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරය කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. yx මේ තමයි y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරය. ඊළඟට y සමාන mx y සමාන ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරය ගත්තොත් මේක ඇවිල්ලා අනුක්‍රමණයේ ඍණ වන ප්‍රස්ථාරයක්. අපි මේ ප්‍රස්ථාර සම්බන්ධව ඒ කියන්නේ මේ අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මොකද්ද? අනුක්‍රමණය ගන්නෙ කොහොමද? අනුක්‍රමණය ඍණ වෙන්නේ කොහොමද? ඔය ඔක්කොම කතන්දර ටික චලිත ප්‍රස්ථාර පටන් ගද්දි මුලින්ම කතා කරා. දැන් මේ නිකන් ප්‍රස්ථාර අපිට ප්‍රධාන වශයෙන් හම්බෙන ප්‍රස්ථාර වල හැඩ ටික තමයි මම මේ කතා කරන්නේ. මේ තමයි y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරය. මේ තමයි y සමාන ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරය. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් ගත්තොත් ඒක මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් වෙනවා. m ධනයිනේ. ඒ කියන්නේ අනුක්‍රමණය ධනයි. c ධනයි කියලා කියන්නේ අන්තක්ඛණ්ඩේ ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ ධන y අන්තක්ඛණ්ඩේ කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන තැන ප්‍රස්ථාරය. එතන y අක්ෂයේ කැපෙන තැන ධන වෙන්න ඕනේ. අනුක්‍රමණය ධන වෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. දැන් මේ අනුක්‍රමණය m වලින් පෙන්වන්නේ අනුක්‍රමණය හරි. අනුක්‍රමණය ධන වෙනවා කියලා කියන්නේ මේ ප්‍රස්ථාර මේ පැත්තට තියෙන්න ඕනේ. මේ පැත්තට තියෙන ප්‍රස්ථාර වල තමයි අනුක්‍රමණය ධන වෙන්නේ. හරි. ඒතර මේ පැත්තට තියෙන ප්‍රස්ථාරයක් නේ පල්ලමක් විදිහට තියෙන ප්‍රස්ථාරයක් නේ. ඒ වගේ අනුක්‍රමණය ඍණ වෙන විදිහටනේ අපි අර්ථ දක්වලා තියෙන ප්‍රස්ථාර. නිකන් සරලව අපි ගත්තොත් එහෙම අනුක්‍රමණය කියලා කියන්නේ බෑවුමට x අක්ෂයේ දිගේ එකක් යද්දි y අක්ෂයේ දිගේ කොච්චරක් වැඩි වෙනවද කියන එකටනේ. ඒතර දැන් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් නම් දැන් මෙහෙම ප්‍රස්ථාරයක් නම් x අක්ෂයේ දිගේ ඒකකයක් යද්දි y අක්ෂයේ දිගේ වැඩිවීමක් නිසිදු වෙලා තියෙන්නේ. හැබැයි මේ පැත්තට තියෙන ප්‍රස්ථාරයක් ගත්තොත් මේ වගේ අනුක්‍රමණය ධන කියලා ගන්නවා. මේ වගේ මේ ප්‍රස්ථාරවල අනුක්‍රමණය ධනයි කියලා ගන්නවා. මේ වගේ ප්‍රස්ථාරයක් ගත්තොත් බලන්න දැන් x අක්ෂයේ දිගේ එකක් මෙහෙට යද්දි y පැත්තට අඩුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ වගේ ප්‍රස්ථාරවල අනුක්‍රමණය ඍණයි කියලායි ගන්න. ඍණයි කියලායි ගන්න. තේරෙනවද? ඒතර මේ පැත්තට තියෙනවා ප්‍රස්ථාරයක් ඒක අනුක්‍රමණය ඍණයි. මේ පැත්තට තියෙනවා නම් ප්‍රස්ථාරයක් ඒක අනුක්‍රමණය ධනයි. ඒතර මෙතන මේ y සමාන mx ප්‍රස්ථාරය මේ පැත්තට තියෙන මේ ධන අනුක්‍රමණයක් තියෙන ප්‍රස්ථාරය නේ m ධනයිනේ. ඒතර මේ පැත්තට තියෙන ප්‍රස්ථාරයක් වෙන්නේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් කියලා කියන්නේ මේ මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක්. y සමාන ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක් කියන්නේ අනුක්‍රමණය ඍණ වෙන්න ඕනේ. එතකොට මූල ලක්ෂ්‍ය හරහා ඍණ පැත්තට පල්ලමක් විදිහට ප්‍රස්ථාරයක්. හරි. ඒතර මෙතන බලන්න y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් අනුක්‍රමණය ධනයි. ඒ කියන්නේ මේ පැත්තට තියෙන්න ඕනේ. මේ පැත්තට තියෙන්න ඕනේ. මේ පැත්තට තියෙන්න ඕනේ. අන්තක්ඛණ්ඩේ ධන වෙන්න ඕනේ. c වලින් පෙන්නන්නේ අන්තක්ඛණ්ඩේ. අන්තක්ඛණ්ඩේ ධන වෙන්න ඕනේ කියලා. කියන්නේ ධන c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩේ කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. ඒතර y අක්ෂයේ කැපෙන තැන ධන වෙන්න ඕනේ. මේ පැත්තෙන් තමයි ප්‍රස්ථාරය කැපෙන්න ඕනේ. ඒතර ඔක මෙහෙම බලමුකෝ මේ. y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් ගත්තොත් ඒ ප්‍රස්ථාරය ඇවිල්ලා මේ බලන්න. මම මේක මේ මැස් කරන ෆිසික්ස් කරන ළමයිට විශේෂයෙන් නෙවෙයි බයෝ නෙවෙයි සිංහල ඉතිහාසය කරන කෙනෙක්ටවත් කමන්නේ පොඩ්ඩක් නිකන් දාලා අදහසක් ගන්න පුළුවන්. මේක මැස් කරන එකට ගේමක් නෑනේ. මැස් කරන එකට නෙවෙයි අතර මේ කතාව කියන්නේ මේ බැරි එකට කියන්නේ පස්සා සම්බන්ධ මුකුත් දන්නේ නැති කෙනෙක්ට. එතකොට y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් ගන්නොත් එහෙම එතකොට මේ බාන අනුක්‍රමණය ධනයි. හරි කියන්නේ මේ පැත්තට තියෙන්න ඕනේ අනුක්‍රමණය. හරි. ඍණ c අන්තක්ඛණ්ඩේ ඍණ වෙනවා. අන්තක්ඛණ්ඩේ කියලා කියන්නේ y අක්ෂ ඒ ප්‍රස්ථාරයේ y අක්ෂයෙන් කැපෙන තැනනේ. ඒතර ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන්නේ ඍණ පැත්තෙන්. ඒ මෙන්න මේ වගේ තැනකින් තමයි ප්‍රස්ථාරයේ කැපෙන්නේ. හැබැයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධනයි. ඒ කියන්නේ මේ පැත්තට තියෙන්න ඕනේ. කන්දක් වෙන්න ඕනේ. මේ කන්දක් නම් ධනයි අනුක්‍රමණය පල්ලමක් නම් ඍණයි කියලා මතක තියාගන්න. හරි. තව එකක් කියන්න මේ අපිට මෙහෙම ගත්තොත් මේ බලන්න y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. මේ වගේ ප්‍රස්ථාරයක් කොහොමද එන්නේ? මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ බලන්න. දැන් x අක්ෂය y අක්ෂය ගත්තොත් මෙතන අනුක්‍රමණය ඍණයි. අනුක්‍රමණය ර්ණයි කියන්නේ ප්‍රස්ථාරේ ඍණ වෙන්න ඕනේ. කියන පල්ලමක් වෙන්න ඕනේ. අන්තක්ඛණ්ඩේ ධනයි. එහෙනම් ධන පැත්තේ y ප්‍රස්ථාරය කැපෙන්න ඕනේ y අක්ෂයේ ධන පැත්තේ. සහ අනුක්‍රමණය ඍණ වෙන්න ඕනේ. පල්ලමක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. ඊළඟට y සමානයි තව මොනවද තියෙන්නේ? තව ගත්තොත් ඍණ mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් ඇඳුත් මොකද වෙන්නේ? එතකොට ඒක බලන්න y
x ගත්තොත් m ඍණයි. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණ වෙන්න ඕනේ. අනුක්‍රමණය ඍණයි කියලා කියන්නේ බෑවුම මේ පැත්තට තියෙන්න ඕනේ. ප්‍රස්ථාරය මේ පැත්තට තියෙන්න ඕනේ. අන්තක්කණ්ඩේ c ඍණ c. ඍණ c කියලා කියන්නේ අන්තක්කණ්ඩේ ඍණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ y ඛණ්ඩාංකය කැපෙන්න ඕනේ ඍණ පැත්තේ. මෙන්න මේ වගේ පැත්ත y සමානයි ඍණ mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරය දුර මේ විදිහට එන්නේ. හරි. එතකොට හරියට මේ m ඍණ වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණ වෙන්න ඕනේ. අනුක්‍රමණය ර්ණ වෙන්න ඕනේ කියලා කියන්නේ බෑවුමක් වෙන්න ඕනේ. මේ පැත්තට තියෙන්න ඕනේ. හරි. ඒ වගේම තමයි අන්තක්කණ්ඩයත් ඍණ වෙන්න ඕනේ. කියන්නේ c ඍණ වෙන්න ඕනේ. අන්තක්කණ්ඩය කියලා කියන්නේ y අක්ෂයේ මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන තැන. එතකොට මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන්න ඕනේ ඍණ පැත්තෙන්. ඍණ පැත්තෙන් කපන්න ඕනේ. හරි. සරලයි මේ මෙතන c ධනයි. එතකොට මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන්නේ ධන පැත්තේ. මෙතන c ඍණයි. එතකොට මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන්නේ ඍණ පැත්තේ. මෙතන c ධනයි. එතකොට මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන්නේ ධන පැත්තේ. මෙතන c ඍණයි. එතකොට මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන්නේ ඍණ පැත්තේ. හරි. ඒ විදිහට මේ. එතකොට මෙතන අන්තක්කණ්ඩේ ධනයි. සෝරි මේ මෙතන අනුක්‍රමණේ ධනයි. එතකොට ප්‍රස්ථාරයේ මේ පැත්තට තියෙන්නේ. මෙතනත් අනුක්‍රමණේ ධනයි. එතකොට ප්‍රස්ථාරයේ මේ පැත්තට තියෙන්නේ. මෙතන අනුක්‍රමණේ ඍණයි. එතකොට ප්‍රස්ථාරයේ මේ පැත්තට තියෙන්නේ. මෙතනත් අනුක්‍රමණේ ඍණයි. එතකොට ප්‍රස්ථාරයේ මේ පැත්තට තියෙන්නේ. අනුක්‍රමණේ m ඍණයි නම් ප්‍රස්ථාරයේ මේ පැත්තට තියෙන්න ඕනේ. අන්තක්ඛණ්ඩය බිඳුවයි නම් c බිඳුවයි නම් මේ මෙතන c නැත්නම් එතකොට කැපෙන්නේ බිඳුවේ මූල ලක්ෂයෙන් කැපෙන්නේ c ධනයි නම් එතකොට ප්‍රස්ථාරය කැපෙන්න ඕනේ y අක්ෂයේ ධන පැත්තේ අන්තක්ඛණ්ඩේ ඍණයි නම් ප්‍රස්ථාරය කැපෙන්න ඕනේ y අක්ෂයේ ඍණ පැත්තේ හරි ඒ වගේම තමයි ඔයාලට හම්බ වෙනවා වායු පාඩමේදී PV වක්‍ර මේ බොයිල් නියමයේදීම අපිට හම්බෙන්නේ PV සමානයි නියතයනේ එතකොට අපිට අවෝඩ වෙනවනේ v ත් එක්ක p වෙනස් වෙන විදිහේ ප්‍රස්ථාර වගේ අඳින්න. එතකොට මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ y වාරයක් x නියතයි කියන එකනේ. y වාරයක් x නියතයි. මෙන්න මේ වගේ එකක x එක්ක y ප්‍රස්ථාරයක් ඇඳොත් එතකොට මේ ප්‍රස්ථාරය මොන වගේ වෙන්න ඕනද? එතකොට මේ ප්‍රස්ථාරය x එක්ක y ඇඳොත් එතකොට මේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ වෙන්න ඕනේ. x වැඩි වෙද්දි y අඩු වෙන්න ඕනේ මේ. හරිනේ මේ බලන්න ඕනේ. x වැඩි වෙද්දි දැන් මේ දෙන්නගේ ගුණිතය නියතයිනේ. මෙයයි ගුණ කරාම නියත වෙන්න ඕනේ. එහෙනම් මෙයා වැඩි වෙද්දි x වැඩි වෙද්දි y අඩු වෙන්න ඕනේ නේද? එතකොට මේ දෙන්නගේ ගුණිතය නියත වෙන්නේ. එහෙනම් x වැඩි වෙද්දි y අඩු වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. හරි ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. තේරෙනවද? හරි ඔය වගේ ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. එතකොට මේකම මම මේක අයින් කරලා මේ x y වාරයක් x නියතයි නම් මෙයාගේ ගුණිතය නියතයි නම් මෙන්න මේක මේ විදිහට අරන්දොත් එහෙම. කොහොමද? y මෙන්න මේ පැත්තට y අක්ෂය අරගෙන මේ පැත්තට එක යට x අක්ෂය එක යට x ගත්තොත් එහෙම. يعني මේ x අක්ෂය විදිහට එක යට x අරගෙන y ට y ගත්තොත් එහෙම එතකොට මේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. මෙහෙම ගත්තොත් එහෙම x එක්ක xy නැත්නම් yx දැන් x වැඩි කරා කියලා yx වෙනස් වෙන්නේ නැහැ නේ yx නියතයක්නේ. එතකොට මෙන්න මේ වගේ වෙන්න ඕනේ. PV ප්‍රස්ථාර බොයිල් නියමයට දාලා ප්‍රස්ථාර ඔය විදිහට නේ ආවේ. හරි ඔය විදිහට එන්න. හරි. ඒ කියන්නේ x වැඩි කරා කියලා y වාරයක් x කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරි. x වැඩි කරද්දී y අඩු වෙලා y වාරයක් x කියන එක නියතව තියාගන්න. xy නියතයි. yx නියතයි. ඒ දෙකේ ගුණිතය නියතයි. එහෙමනම් x එක්ක y වෙනස් වෙන විදිය මේ වගේ එක යට x එක්ක y වෙනස් වෙන විදිය මේ වගේ x එක්ක හරි y එක්ක හරි y වාරයක් x වෙනස් වෙන විදිය මේ වගේ. දැන් මෙතන මෙහෙම වෙන්න හේතුව නිකන් බලන්න දැන් මේක නියතයක් නම් මේක නියතයක් නම් අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද yx k කියලා ලියන්න පුළුවන්. දැන් මෙතනින් y සමානයි k වාරයක් එක යට x කියලා ලියන්න පුළුවන්. දැන් මේ එක යට x කියන එක x අක්ෂයට අරන් තියෙනවා. y කියන එක y අක්ෂයට අරන් තියෙනවා. එතකොට මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් වෙනවා. මේ වගේ ප්‍රස්ථාරයක් වෙනවා. හරියි. ඔය තමයි ප්‍රධාන කියන්නේ මෙන්න මේ ටික තමයි රේඛීය ප්‍රස්ථාර වලට අදාළව ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන ඒවා. රේඛීය ප්‍රස්ථාර සියල්ලම මෙතන නිරූපණය වෙනවා. හරි. මීට අමතරව වක්‍ර ප්‍රස්ථාර තියෙනවා. කියන්නේ වක්‍රාකාර අනුක්‍රමණ සහිත අනුක්‍රමණ වෙනස් වෙන විදිහේ ප්‍රස්ථාර තියෙනවා. මේවා කම්බයින් මැස් වල තියෙනවා. ෆිසික්ස් වලත් යම් තියෙනවා. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට මූලික වශයෙන් හම්බෙන රේඛීය ප්‍රස්ථාර ටික. හරි. මම නිකන් ඕනනම් පොඩි දෙයක් මෙන්න මෙහෙම කියන්නම්. මේ ටික තමයි මේ ටික ඉතින් මම හිතනවා දන්නවා ඇති කියලා නිකන් මතක් කරේ නොදන්න කවුරු හරි ඉන්නවා නම් දැනුවත් වීම සඳහා. හරි. මම නිකන් පොඩි දෙයක් මෙහෙම කියන්නම්. ඒක ඉවරයි. අපි ගමු මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක්. මෙන්න මේක මොන වගේ වෙනවද කියලා මට කියන්න. y සමානයි mx වර්ග. මෙන්න මේකෙදි x එක්ක y ප්‍රස්ථාරගත කරොත් මේක මොන වගේ ප්‍රස්ථාරයක් වෙයිද? දැන් මේ y සමාන mx නෙවෙයි ද mx වර්ගයේ තියෙන්නේ. මේක මොන වගේ වෙයිද? අපි මෙහෙම බලමු. අපි දැන් x ටික වැඩි කරද්දී y කොහොමද වෙනස් වෙන්නේ මේ ප්‍රස්ථාරය අඳින්න ඕනේ. අපි නිකන් මෙහෙම බලමු. මෙන්න මේ බාර. දැන් x ගේ අගය 1 වෙද්දී මේක අපි බලමු. x ගේ අගය 1 වෙද්දී මේ x ගේ අගයත් එක්ක y ගේ අගය වෙනස් වෙන විදිහ අපි බලමු. හරි.
x ගියාගේත් එක්ක y ගියාගේ වෙනස් වෙන විදිය. x ගියාගේ 1 2 3 4 ආදී වශයෙන් x ගියාගේ 1 2 3 4 විදිහට වෙනස් වෙද්දී එක දෙකකෝ ඔය විදිහට වෙනස් වෙද්දී y ගියාගේ කොහොමද වෙනස් වෙන්නේ? මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 විදිහට වෙනස් වෙද්දී y ගියාගේ මොකද වෙන්නේ කියලා බලමු. හරි. x ගියාගේ 1 වෙද්දී y ගියාගේ කීයද? අපි නිකන් හිතමුකෝ m ගියාගේ 1යි කියලා. m ගියාගේ කීයද කියලා දන්නේ නැහැ. m 1යි කියලා ගමු නිකන්. ඒක නියතයක්නේ. ඒක 1යි කියලා ගමු. 1 හරි 2 හරි 3 හරි 3.5 හරි මොකක් හරි වෙන්න ඇති. 1 කියලා දාගමු නිකන් හිතමු 1යි කියලා. එහෙනම් x ගියාගේ 1 වෙද්දී y ගියාගේ මොකද වෙන්නේ? මේක 1යි නම් x ගියාගේ 1 වෙද්දී 1 වර්ගය 1යි 1 වාරයක් 1 1යි y 1යි. x ගියාගේ 2 වෙද්දී මේක 1යි ඈ 2 වර්ගය 4යි. එතන y 4යි. මේක 3 වෙද්දී x ගියාගේ 3 වෙද්දී 3 වර්ගය 9යිනේ. එහෙනම් y 9යි. x ගියාගේ 4 වෙද්දී y 16යි. තේරෙනවනේ? හරි. එහෙනම් ප්‍රස්ථාරය ඇන්දොත් x ගියාගේ 1 වෙද්දී y ගියාගේ 1 වෙන්න ඕනේ. හරි. x ගියාගේ 2 වෙද්දී y ගියාගේ 4 වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක 1යි නම් මේක 2 3 4 මෙන්න මේ වගේ වෙන්න ඕනේ. x ගියාගේ 3 වෙද්දී y ගියාගේ 9 වෙන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 මෙන්න මේ වගේ එන උඩට යනවා. එහෙනම් මේ ප්‍රස්ථාරය එන්නේ නිකන් ඔයාලට තේරෙනව නේද? මෙන්න මෙහෙම නිකන් වක්‍ර වෙලා ඔහොම උඩ යද්දි ටික ටික වැඩි වෙන විදිහට. හරිද? නිකන් හිතන්න මම මේකෙන් පෙන්නන්නම්. x ගියාගේ ඍණ 1 වෙද්දී ඍණ 2 වෙද්දී ඍණ 3 වෙද්දී ඍණ 4 වෙද්දී x ගේ වර්ගයනේ ගන්නෙ. ඒතර මෙතෙන්ට ඍණ 1 දැම්මම ඍණ 1 ගේ වර්ගය ඍණ 1 වාරයක් ඍණ 1 ඒත් ධන 1මයි. ඍණ 2 දැම්මොත් එහෙම ඍණ 2 වාරයක් ඍණ 2 ඒත් ධන 4මයි. ඍණ 3 දැම්මොත් ඍණ 3 වාරයක් ඍණ 3 ඒත් ධන 9මයි. ඒ නිසා මෙතෙන් x ට ඍණ 1 දැම්මත් y ට ලැබෙන්නේ 1. ඍණ 2 දැම්මත් y ට ලැබෙන්නේ 4. ඍණ 3 දැම්මත් 9 ඔහොම. ඉතින් ඍණ 1 දැම්මම y ට එන්නේ 1. y ට එන්නේ 1. ඍණ 2 දැම්මම y ට එන්නේ 4. 4 කියලා මෙන්න මේ යගේ. ඒතර ඔයාලට තේරෙනවද මේ ප්‍රස්ථාරය මේ විදිහට මෙතන නිකන් ප්‍රතිබිම්බයක් වගේ මෙහෙම තියෙනවා. ඒතර මෙන්න මේකට දාල් ප්‍රස්ථාරය මේ විදිහට ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔය විදිහට නිකන් අපිට විශේෂ ප්‍රස්ථාරයක් දුන්නොත් එහෙම අපිට මේ ප්‍රස්ථාරයට එන අගයන් නිකන් දල අදහසක් මෙහෙම නිකන් වගුවක වගේ පොඩි නිකන් මේකක් ගහගෙන අපිට මේ ප්‍රස්ථාරය ඇඳීමේ හැකියාව තියෙනවා. දැන් මේක කම්බයින්ඩ් මැත්ස් වලට ගියාට පස්සේ මීට වඩා සංකීර්ණ තත්යකට නැත්නම් මීට වඩා ගැඹුරට ප්‍රස්ථාර සම්බන්ධව කතා කරනවා. මම මේ ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක උඩ ඉඳලා මූලික ප්‍රස්ථාර හැටි ටිකක් මතක් කරගෙන එකයි කරේ. හරි.